ෆයිට් රයිස් කන්නේ ෆයිට් රයිස් කොහෙද යන්නේ පොලිමේ එන්න තව මිනිස්සු ඉන්නවා කණ්ඩ බලාගෙන පොලිමේ එන්න ෆයිට් රයිස් කන්නේ නේකෝ පොලිමේ ඉන්න ෆයිට් රයිස් කන්නේ නේකෝ ඔක්කොර දින පොලිමේ මේ මල්ලි මේ මොකද්ද මේ දවසට බෙලිමල් යන්න මේ අතිම කට්ටිය කනවනේ කනවා පේනවනම් මොනවද වහන්නේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා ෆයිට් රයිස් තියෙන්නේ හරි මේ අහන්නකෝ මේ මම මේ ගමට අලුත් කවුදයි මේ දන්සල කරන්නේ දන්සල කරන්නේද මේ ගමේ හොඳ වැදගත් මිනිස්සෙක් ඔය එන්නේ මල්ලි මොකෝ දන්සලේ වැඩ ටිකේම ඔව් අයියේ දන්සලේට නම් හොඳට යනවා 500 විතර කෑම දුන්නා අපි 500ක් මාත්‍ය කොයිද 500 100 විතරනේ කෑම ඇදුවේ 500ක් කොයිද මේ මම තෝට කියලා දෙනාද මට වඩා උඩින් යන්න එපා කියලා පහත් ඔයාගේ අයියත් නිකන් ආණ්ඩු වගේ නේ 500 විතරනේ මේ කවුද අලුත් මල්ලි අයියේ මම මේ ගමට අලුතෙන් ආවේ මම එහා ගමේ ඉන්නේ මේ මට මේ මාර ලස්සනයි මේක ඔයාද තනියමද කරන්නේ මම තමයි කරේ තනියම අයියේ මමට ජොයින් වෙන්න පුළුවන්ද වැඩේට පුළුවන් නෑ හා මම ජොයින් වෙන්න කල්යාණි රටට බරක් නෑ පාවෙලා ඉන්නේ කුඩුකාර මල්ලි මොකද කරන්නේ මේ බද්දන්සල නේ කෑ ගහන්නේ තමුසල පිස්සුදෝයි අපි 2000න් පස්සේ ජෙන්සිලා අපි සීන් එකේ ඉන්නේ ඒ කියන්නේ තමුසල මොනවද ඔය දන්නේ තමුසල 2000ට කලින් නාගේ 70නේ අයියෝ කෑව මගේ වීඩියෝ එක මොනවා කරනවද පිස්සුද මන්ද මම වීඩියෝ එකක් කරන්න පේන්නේ නැද්ද ඔයාලට මේක මොන කරදරයක්ද මන් දන්නේ අපිට වීඩියෝ එකක්වත් කරගන්න නැහැනේ නංගි ඔයාලට මොකක් වගේද මේක පේන්නේ දන්සලක් නේ එනම් මොන මගුලක්ද බං අපිට පව් දෙන්නේ ආවනම් කාලා බිලා පාඩුවේ ඵලයන් බයි යන්න ටික්ටොක් එකේ ඉඳලා ෆොටෝ එකක් දාගෙන ටැග් කරලා ගිහින් මාඩියම් මගේ මරුණකම් මොනවද මන් දන්නේ අමස පොලින් පයින් මොනවද තියෙන කන්නේ ෆයිට් රයිස් මේ ෆ්‍රයිඩ් රයිස් හැමදාම මල්ලි මේ බෝල් සම්බෝලේ පොලොස් මාළු වරේ මේ බුද්ධ නෑ ෆයිට් රයිස් තියෙනනේ කන්නකො අනේ ඔය කියනවලේ හැමදාම ඔය කන ඕ මේ හැමදාම කාලා පුළුවන් මල්ලි ඕ යකෝ වැඩ ටික හොඳට අයියා ජුන් මේ තියනවද බිජ්ජක් එහෙම කැත කතා කියන්න එපා නංගි අපේ සර් කොයිද බිජ්ජක් වගේ පෙන්නේ යා ඇවිල්ලා ගස් ලබ්බක් වගේ බින්දුන කොහෙද නංගි මේ පේන්නද ගාලා දෙන ෆ්‍රයිඩ් රයිස් දන්සලක් කියලා ආන කාරි යන්න නංගි ඕක රොච්චර කෑ ගහන්න ඕනේ මං හිතුවා බින්ජුන් කියලා මෙතන මාර ක්‍රවුඩ් එක ගන්න තියෙන්නේ මම යනවා යන්න කැල්ල බං මේ මාර සීන් අද 2000න් පස්සේ උන්ට පොඩි ආතල්ලක් තියෙනවා පට්ට කැල්ලක් කෑ අම්මට ආතල් උඹලා දෙන්න මොනවද කරන්නේ මේ වරේ සාස් පානක් තියෙන අරන් එන්න උඹ කොහෙද එන්නේ උඹ පොලිමේද බං මම කණ්ඩනේ ආවේ පොලිමේද සද්දයක් කෙනා මේ උඹ කන ටික හරියට ගැහුවා නේද යා පොලිමට කාලා තියෙන්නේ 1 2 3යි කියලා බිස්නස් එක නම් අනිවාසුවරද මම මේ හිතන්නේ අපිට කන්න නෑ කියලා කූල් ඩ්‍රින්ක් එකක් බොන්නා මේගොල්ලන්ගේ තියෙන ගාන බලන්න මොකද්ද බං ඊයේ මොකද්ද බං ඒ කොහෙන්ද බං මොකද්ද බං ගියේ ඇයි රොකට් එකක්ද මේ මන්ද බං ගියා නෙමේ විද්දා බං වව් බයික් සීට් එක උඩ අල්ලගෙන බලගෙන අල්ලගන්න නංගි මේ මං ඩ්‍රොප් කරන්නද මොකෙන්ද මේ තියෙන්නේ මේ මං අලුතෙන් ගත්ත බයික් එක ලක්ෂ 24ක් විතර එනවා මේ කවුලක් නැහැ මේ ගියා ආපෝ මේ මොකක්ද අනේ මේ අර ඔයාට අර වගේ බයික් එකක් නැද්ද ඒ මොකද්ද සිටි 100ට යන්නේ ඒක හරියන්නේ නැහැ මේක ලක්ෂ 24ක් ඒක ලක්ෂයක් කොහෙද යන්නන්ගේ මං ආව දාන් යන්නම් මං විතරයි කරන්න ඕන
අද කාලේ බයික් තමයි පාවිච්චි කරන්නේ. මේ මොකක්ද අනේ මේ ඊයා. අනේ මට නම් එපා මයියා යන්න. යකෝ අරගෙන බෝනද මොතර කරන්නේ මේ අරන් බා මේක අල්ලහම් බා මොකද පැත්ත යන්න එන හුරා වගේ බක් ඔහෙන් කන්න බෑනේ අයියෝ අර එන හුරා වගේ මෙහි දම්සල තියෙනවා මොකද මේ මෙච්චර බලක් උදේ කීයද වෙලාව? අයියෝ අපි කොච්චර හිටගෙන ඉන්නා නේද අක්කේ? ඕ මේ දන්සල් නම් මෙලෝ රාන්න නෑ බං මන් දෙන සුපිරි රැප්පයා ලබ්බේ තොইলে පොල් මුඩ්ඩා උදන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩා මගේ නන්නයි බදන් කන පුරුද්දා කේ වුණත් ඒ කවුද කො මගේ දන්සල් රැපර්ලා ඉන්වයිට් කරේ මම ඉන්වයිට් කරේ නෑ මේ මගේ නංගිගේ දන්සල්ට මාත්‍යා නංගිගේ දන්සල නෙමෙයි මේක වාගේ දන්සල. අදේනේ කවුද කො මගේ දන්සල් මේ රැපර්ලාට මම ඉන්වයිට් කරේ නෑ යන්න වල්ලි එතන මාත්‍යා මේ වාව දැන් සෝෂල් මීඩියා වලින් හැමෝම දකි දැන් වා මේ මිනිස්සුන්ට පයින් ගහලා මේ මොක ලොකු නඩුවක් වෙනවා මාත්‍යා මොකද කරන්නේ? අපි දාමු ලයිව් එකක් ගනි ෆෝන් එක ගමු. මේමයි හරිද මම ඔය කාටත් ගැව්වේ නෑ හරිද මේ මෙයා ඉන්නවා මම ඔය කාටත් ගැව්වේ නෑ හරිද නිකන් මේ එහෙම දේවල් උනේ නෑ මේක මගේ නංගිගේ මේ නංගිගේ නෙමෙයි යන්නේ වාගේ දන්සල. මගේ දන්සලේ කාටත් මේ හැමෝටම හොඳට කන්න දුල ඇව්වා කාටත් ගැව්වේ නෑ මම හරිද ඒක මගේ වැරද්දක් මගේ වැරද්දක් නෙමෙයි ඒක හරිද මෙතන මම ගැව්වේ නෑ කාටත් එච්චරයි කියන්න තියෙන්නේ මේ අයියා හරිම හොඳයිනේ හැබැයි කරපු වැඩේ පොඩ්ඩක් ඇතයිනේ අමුසේ පිස්සුද බං අයියා මේ කරන්නේ ප්‍රොමෝෂන් නේ ප්‍රොමෝෂන් එක ඒ කිව්වේ අයියානේ බං ගමේ තියෙන ලොකු මල් ශාලාව කරන්නේ ඉතින් කියන්නේ බං මේ ඉන්න කෙල්ලෝ ටික ඔක්කොම දාලා තියන්නේ අයියා අයියා මේ කෙල්ලෝ දාලා තියෙන්නේ ප්‍රොමෝෂන් එකට බං කෙල්ලෝ ටික දාලා ප්‍රොමෝෂන් එකකට ඒ කිව්වේ තේරෙන්නේ නැද්ද ඕම කන්න ඉස්සරහ බලන්නකෝ අද බිස්නස් එක හරි Se acabó. Free drinks.